පේන විදිහට කිසිම මායාරකුසෙකුට බෑ මට ඕන දේ ඉෂ්ට කරන්න. අහලා තියෙනවා ත්‍රිනවර්තා මහා විනාශ කරන බව. මොන විනාශද? අර කිරි දරුවා මරන්න. අර කිරි දරුවා කෙදින කොහොම මගේ මායාව වෙනවා. මොනතරම් මායාරකුසන් යවුවද? යවන හැම රකුසම මරා දමනවා. මමයි ත්‍රිනවර්තා. හිතනවාද පුළුවන් කියලා නෙළුම් මලකට දේවදරුවා මරන්න? නුඹ මොන වර්ගයේ මායාරකුසෙක්ද? මම මලක් නෙවෙයි. රජකම්සා කඳු පවා සුළඟේ පා කරන්නේ මමයි. අන පිළිපතිමි මගේ රජු. දේවදරුවා සොයාගෙන ඔහුව මරා දමන්න. මේ දේවදරුවා එතරම්ම බලවත්ද? රජකම්සාමය පවසන්නට තරම් බොහෝම බලවත්. ඒ පොඩි බලවත් දේවදරුවා බිත්තරයක් වගේ කුඩු කරන්නන් සුළඟේ. ඔබ ඉටු කරන්න තියෙන වර්තා මට ඇති අරමුණත් එයමයි. දෙකටම වයන්න මගේ ආදර පුතේ. ඔයාගේ මිහිරි වාදනය මගේ හදවත සතුටින් පුරවනවා. බෑ. මගේ ළඟ කිරි නැහැනේ මගේ පුතේ. බැස්සිටයි කිරි තියෙන්නේ. මං හදන්නේ මෝරු විතරයි. කිරි ඕනේ. ඕ ඔයාට කිරි ඕනේද? මගේ චූටි පුතාට බඩගිනි වෙලා. බඩගිනි. ඔන්න එහෙනම් ඇත්ති වෙන්න පුංචි බඩ පුරව ගන්න. මම ඉක්මනට ගිහින් එන්නම් චූටි පුතේ. මෑණියනි. අනේ පව් මගේ පුතා. ඕ ක්‍රිෂ්ණා. දන්නව හැංගිලා කියලා. නමුත් බය වෙන්න එපා මගේ පුංචි දඟකාර හපනෝ. තරවටු කරන්නේ නෑ මම මෝරු කලේ කැඩුවට. ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා පුතාලා මගේ ක්‍රිෂ්ණාව දැක්කද? පුතේ මෙහෙ එන්න. මේ වඳුරන්ට ක්‍රිෂ්ණා භයානක දේව දරුවා ළඟ සිටිනවා වගේ. ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා අල්ලගත්තා. ක්‍රිෂ්ණා මගේ පුංචි පුතේ අම්මට බයද? ලෝකෙ ගොඩක්ම ආදරය කරන මට මේ තරම් බය නම් කුමක්ද කරන්නේ? පවසන්න මට. බලන්නකෝ අර අහස. අහස හොඳටම දරුණු වෙලා වගේ පේන්නේ. පුතාටත් ඒ ගොඩක් අනුතුරුදායකයි. පරිස්සම් වෙමු. නමුත් මම දන්නවා ඔයාව කොහොම හරි බේරගන්න හැටි. දැන් ඔයා ඔතන ඉඳගන්න. මම ඔයාව ගැට ගහන්නම්. අනේ එපා. ලනුව දිග මදිනේ. එහෙනම් පොඩ්ඩක් ඉන්නකෝ. දැන් හොඳටම දිග ඇති. හොඳටම මදි. දැන් නම් ටික මදි වෙන එකක් නැහැ ඕන. අනේ එපා. මම දන්නේ ගැට ගහන්න ඇයි මේ තරම් අමාරු කියලා. ඒත් ඇත්තටම මට නම් හිතෙන්නේ අකමැති නිසයි ගැට ගහනවට ලනුව දිග මදි වෙන්නේ කියලා. මෑණියනි. කොහොමද ඒක කරේ? හරි ගැට ගහන්න. දැන් මගේ හොඳ පුතා වගේ ඉන්න. අඬන්න එපා. මම වැඩ ටික ඉක්මනට ඉවර කරලා එන්නම්. මෑණියනි. අර බලන්නකෝ ක්‍රිෂ්ණා ආයෙත් පැනලා යනවා. දැන් එයා ගස්සස්සේ හිර වෙයි. යශෝද මෑණියන් එයාට හොඳ පාඩමක් උගන්වයි. ලොකු ශබ්දයක් ඇතුණා. මාගේ දෙවියනේ
සකල ලෝකයටම අධිපති උතුමාණෙනි. අපව බන්ධනේ නිදහස් කළාට කෘතඥ වෙනවා. නිදහස් කළා. දෙවිදුණු ක්‍රිෂ්ණා පවසන්නම්. මාගේ නම මෙලකුවේරා. මේ සිටින්නේ මාගේ සොහොයුරු මනිත්‍රීවන්. අප දෙදෙනාව මේ ගස්සැස සිර කර දැමුවා. ශ්‍රේෂ්ඨ නාරද මුනිවරයා අපව මෙයින් නිදහස් වන බව කියා අනාවැකි පැවසුවා. ඔහු පැවසුවා දෙදෙනාම සකල බලති දෙවියෙකු පැමිණ මේ ගස් අතරින් කෙසේ හෝ නිදහස් කරගන්නා බවට. අද එය සැබෑවක් බවට පත් වෙලා. අප ඔබගේ සේවයට කැප වී සිටිනවා. ක්‍රිෂ්ණා මෙතන කුමක් හෝ දෙයක් සිදු වෙලා තිබෙනවා. ඔහුන් මෙහෙ පැමිණියා. දැන් පිට වුණා. මේ තරම් ලොකු ගහක් පෙරළුවේ කවුද? ක්‍රිෂ්ණ තමයි බිම දැම්මේ. ක්‍රිෂ්ණා? ඒක වෙන්න බෑ. ඒක ඇත්ත. එයා ගස් අතරින් යද්දි වංගෙඩිය ගස් අතර හිර වුණා. ඊළඟට ගස් මුල් දෙදරලා බිමට කඩාගෙන වැටුණා. දිලිසෙන මිනිසුන් දෙන්නෙක් මතු වුණා. දිලිසෙන මිනිසුන් දෙදෙනෙක්? ඔව්. ක්‍රිෂ්ණට වැන්දා. ඊළඟට අහසේ ඈතට ගිහින් ඊ අය අතුරුදහන් වුණා. ගියා. හැම වෙලාවෙම මොකක් හරි මායාවක්. ක්‍රිෂ්ණ තමයි ඒව කරන්නේ. මේ මුසාවක් නෙවෙයි. ඇත්තෙන්ම ඔබේ පුතා හරිම විශේෂයි නන්ද. ක්‍රිෂ්ණ ඔහු විශේෂ නැහැ. අති විශේෂයි. මැනික ඔබයි බ්‍රින්දාවනයේ. ඔව් අති විශේෂයි. प्रिय कृष्णा मैनिकाय वृंदावनये प्रिय कृष्णा मैनिकाय तुंडोके प्रिय कृष्णा मैनिकाय वृंदावनये प्रिय कृष्णा मैनिकाय वृंदावनये. ක්‍රිෂ්ණ පුතා ඔයා කොහෙද ගියේ? ක්‍රිෂ්ණ ආවා. කොහොම හරි මගේ රත්තරන් පුතා ආයේ ඇවිල්ලා. ලෝකේ ඉන්න අති ශ්‍රේෂ්ඨම දරුවෝ ඔයයි. අවුරුදු 100කට පසුවයි අප දෙදෙනා පුරුදු මගෙහි යන්නේ. මොන තරම් නිදහසක්ද අප දෙදෙනාට ලැබුණේ. ඔබ පවසන්නේ සත්‍යයක් අයියන්නේ. දැන් ඉතින් අපිට ක්‍රිෂ්ණ දෙවිඳුගේ ආශිර්වාදයෙන් ඉස්සර වගේම නිදහසේ සතුටෙන් ඉන්න පුළුවන්. මේ පොඩි එකා ඇත්තටම පුංචි දේව පැටියෙක් වෙලා හොඳටම බලවත් වෙලා භයානක දේව දරුවෙක්. प्रिय कृष्णा मैनिकाय वृंदावनये कृष्णा मैनिकाय तुंडोके. දොර ඇරුණා. බය වෙන්න එපා මගේ පුංචි පුතේ. ඒ සුලකටනේ. मैनिकाय वृंदावनये कृष्णा मैनिकाय तुंडोके. ඔයාගේ බර වැඩි වෙලාද? නැත්නම් මට මහන්සිද? ඔයා පුතේ ඔයා හරිම බරයිනේ. අම්මා මං ඔයාව බිමින් තියන්න. නැත්නම් ඔයාව වැටෙන්න පුළුවන්. දවස පුරාම වැඩ කළා මට හරි මහන්සියි. දැන් ඔයා සෙල්ලම් කරන්න. මං කෑම හදන්න යන්න. උලග හරිම සැරයි.
Krishna? Krishna! Krishna! අන්න ඉන්නවා දේව පැටියා. Krishna! Krishna! අපි ක්‍රිෂ්ණ පුතාව හොයාගමු. ආරංචි ඔබ මැරුව බව රකුස් භූතලාව ඇය විසින් ඔබට විසකිරි පෙව්වට පසුවත් හොඳයි මා ළඟත් විසක් තිබෙනවා කිරිවලටත් වඩා උග්‍ර විස. අපේ පුතාව සොයාගත්තද? අපි හැම තැනම බැලුවා. අර බලන්න. Krishna! 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 කොහෙද අපි යන්නේ? ඕ තවත් බොහෝ දුරක් යනවා. ඔබ කවදා හරි දැකලා තිබෙනවද කුරුළු කූඩුවකින් සුළඟට බිත්තරයක් බිමට වැටෙනවා? ඔබ ඉක්මනින්ම කුරුළු බිත්තරේ වගේ කුඩු වේවි. නෑ ක්‍රිෂ්ණ වැටෙන්නේ යන්න හැකි කුඩා දරුවෙකුට මෙසේ කළ හැකිද පාව Krishna! අනේ මගේ පුතා ඔබ සුරක්ෂිතයි ක්‍රිෂ්ණා. නෑ ක්‍රිෂ්ණා මගේ පුතා ක්‍රිෂ්ණා. ඔබ ජයගත්ත ක්‍රිෂ්ණා. මායා රක්ෂ මැරුණා. දැන් අප බියවන්න අවශ්‍ය නෑ. ඔබට හානියක් නැහැ දැන්. ඕ ක්‍රිෂ්ණා ඇත්තම ඔබයි විශ්වයේ මැණික.